පෞල් ජීවිතය ඇතුලේ නැත්තම් ඔයාගේ ආදරය ඇතුලේ ඇති වෙන පුංචි මත ගැටුම් නැත්තම් රණ්ඩු දිගින් දිගටම ඇදගෙන යන කෙනෙක්ද ඔයා. මොකක්ද ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභය? රණ්ඩුවක් වුණාම එක දවස් ගණන්, මාස ගණන් නැත්තම් අවුරුදු ගණන් අපි මේ මතක ඔළුවේ තියාගෙන ආයෙ පුංචි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අපි අර පරණ කුණු ටික ආයෙ ගෙනත් තියාගන්න නම් වර්තමානයේ මොකක්ද ඒකෙන් ඔයාට තියෙන ලාභය? මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සහ මොකක්ද ඒකෙන් ඔයා ආදරය කරන කෙනාට ඔයා ඔප්පු කරන්න හදන්නේ? ඔයා හරි කියන එකද නැත්නම් ඔහු හැමදාම නැත්නම් ඇය හැමදාම වැරදි කියන එකද? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රශ්නයක් ඇති වුණාම ඒ වෙලාවේ ඒ ප්‍රශ්නය විසඳ ගන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් කිසිම කෙනෙක්ට හොඳක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි කේන්ති ගියාම කියන වචන අපිට පස්සේ මතක තියෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒ කේන්ති ගියාම කියන වචන අනිත් කෙනාගේ හදවත තුවාල කරන්න පුළුවන්. ඒ තුවාල සනීප කරගන්න හුඟක් අමාරු වෙන්නත් පුළුවන්. ඒ හින්දා මත ගැටුමක් ඇති වෙන බව හැඟෙනවා නම් ආගියුමන්ට් එක දිගින් දිගටම යන බව දැනෙනවා නම් විවේකයක් ගන්න. දෙන්නම් විවේකයක් ගන්න. දෙන්නම පාඩුවේ පැත්තකට වෙලා කල්පනා කරන්න ඒ මත ගැටුම ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක. තමන්ගේ පැත්තෙන් වගේම අනිත් කෙනාගේ පැත්තෙනුත් ඒ ප්‍රශ්න දිහා හොඳින් බලන්න. ඒ බලලා කේන්තිය නිවුනම ආවේගය පාලනය වුණාම ඒක නිදහසේ දෙන්නත් එක්ක කතා කරන්න. එහෙම නැතුව ඒ වෙලාවේ ප්‍රශ්නේ විසඳ ගන්න යනවා කියලා කියන්නේ ඒ ඇති වෙන තුවාල සුව කරන්න හුඟක් අමාරුයි. අනිත් කාරණාව තමයි ඒ ගැටුම ඒ වෙලාවේ ඉවර වුණාට පස්සේ ආයෙත් දවසක රණ්ඩුවක් ඇති වුණාම අර පරණ අතීතය වර්තමානට අරන් ඇවිල්ලා තමන් ඉන්නේ මොහොත විනාශ කරගන්නත් එපා. ගොඩක් වෙලාවට මේක කාන්තා පාර්ශ්වයෙන් සිද්ධ වෙන වැරද්දක්. ඒ වගේම තමයි සමහර පිරිමි කට්ටියක් ඉන්නවා ඒ පරණ දේවල්, පරණ වැරදි, පරණ අඩුපාඩුකම් ආයෙ අරගෙන එනවා. වැරද්දක් වුණාම ඒ වැරද්ද ඒ මොහොතේ හදාගන්න. නැවත ඒ වැරද්ද නොකරන මට්ටමටම තමන්ගේ අඩුපාඩුකම් හදාගන්න. හැබැයි ඒ වැරදි නැවත නැවත මතක් කරන්නේ අනේකින් සිද්ධ වෙන්නේ අනිත් කෙනාව අපහසුතාවයට පත් වෙන එක. අනිත් කෙනාව මානසික පීඩාවට පත් කරන එක. ඉතින් ආදරේ හොඳින් පවත්වාගෙන යන්න ඕන නම් මත ගැටුමක් ඇති වෙන බව දැනෙනවා නම් දෙන්න විවේකයක් අරගෙන නිදහස් මනසකින් ඒ ප්‍රශ්නය කතා කරලා ඒක විසඳ ගන්න. රණ්ඩු කල් දන්නේ මම මේ කියන්නේ. රණ්ඩුව පොඩි වෙලාවකට නතර කරලා දෙන්නම නිවෙන්න. නිවිලා සුහදව කතා කරන්න. මොකද රණ්ඩුවක් දිගින් දිගටම යන එකෙන් හැමදෙනාම උත්සාහ කරන්නේ Taman දිනන්න. ඒකෙන් කාටවත් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. රණ්ඩුවක් වෙන්න ඕන නම් ඒක ආදරෙන් කරන්න. ඒ කොහොමද? ටිකක් නිවිලා දෙන්න ආදරෙන් ඒකන කතා කරන්න. එහෙම වුණාම එතන ආදරෙත් ශක්තිමත් වෙනවා. ප්‍රශ්න निराකරණය වෙනවා. ඉතින් රණ්ඩු වෙන්න ඕන නම් ඒකත් ආදරෙන් කරන්න.